back to my channel. CapCut එකෙන් කොහොමද ලේසියෙන්ම වීඩියෝ එඩිට් කරගන්නේ කියලා දැන් අපි බලමු. මුලින්ම Play Store එකට ගිහිල්ලා ඔයාලා CapCut කියලා search bar එකේ search කරගන්න ඕනේ. CapCut කියලා search කරාම ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. download කරලා නැත්නම් download කරගන්න. ඊට පස්සේ ඔයාලා app එකට log වෙලා මෙන්න මේ settings ටික හදා ගන්න ඕනේ. new project කියන එක touch කරලා ඊට පස්සේ ඔයාලට මෙතනින් videos photos තෝරගන්න පුළුවන්. මම මෙතනින් නිකන් හඹුවෙන් දෙකක් තුනක් තෝරගත්තා. ඒ වීඩියෝ එක උඩ touch කරලා මේ විදිහට තෝරගෙන edit කරන්න පුළුවන්. ඔයාලට මොකක් හරි වීඩියෝ එකක් ගන්න බැරි වුණා නම් edit කරන්න මෙතන එහා පැත්තේ තියෙන plus icon එක click කරලා ඔයාලට ආපහු අර settings වලට ගිහිල්ලා ඔයාලට ඕන වීඩියෝ එක තෝරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වීඩියෝ එක ෆොටෝ එක ඕනම එකක් තෝරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට තෝරගත්තා. ඔයාලා ගත්ත වීඩියෝ එකේ සවුන්ඩ් එක ඔයාගේ එඩිට් එකට ඕන නැත්නම් වීඩියෝ එක උඩ ටච් කරලා මෙන්න මේ විදිහට වොලියුම් කියන එක ටච් කරලා සද්ද අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ යටින් තියෙනවා හරි ලකුණක්. ඒක ටච් කරන්න. එතකොට ඔයාලගේ වීඩියෝ එකේ තියෙන සවුන්ඩ් එක අයින් වෙලා යනවා. යට තියෙන settings ටික ටිකක් එහාට කරගෙන යද්දි ඔයාලට හම්බ වෙනවා transform කියලා කොටුවක් වගේ icon එක click කරලා ඔයාලට මෙන්න මේ icon එක click කරලා ඔයාලගේ වීඩියෝ එක හරව ගන්න පුළුවන්. ඒ කියන්නේ උඩ බැලිය අතට තියෙනවා නම් ඔයාලට ඕන සයිඩ් එකකට හරව ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ rotate කියන එක touch කරාම ඔයාලට ඕන විදිහට වීඩියෝ එක හරව ගන්න පුළුවන්. ඔයාලා රෙකෝඩ් කරන වීඩියෝ එක මොකක් වුණත් මෙන්න මේ CapCut app එකේ මේ වගේ features වලින් ඔයාලට ඕන විදිහට වීඩියෝ එක rotate කරගන්න වගේම මෙන්න මේ විදිහට rotate කරාම ගොඩාක් පොඩි වෙනවා. يعني පොඩි වෙනවා කියන්නේ මේ size එක ගොඩාක් පොඩි වෙනවා. ඒ වගේ වෙලාවට ඔයාලට වීඩියෝ එක touch කරගෙන ඇඟිලි වලින් zoom කරගන්න පුළුවන්. වගේම මේ background කියන එකට කලින් තියෙන accept radio කියන එක touch කරාම ඔයාලට TikTok විදිහට නම් TikTok එකට දාන්න YouTube නම් YouTube එකට දාන sizes වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඔයාලට Instagram නම් Instagram, YouTube, TikTok වගේ features වලට දාන app වලට දාන videos වල size එක මේකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලගේ වීඩියෝ එක ස්පීඩ් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට ගිහිල්ලා speed කියන බටන් එක click කරන්න ඕනේ. edit කියන එකට ගිහිල්ලා speed කියන බටන් එක click කරලා ඔයාලට පුළුවන් ඔයාලට ඕන විදිහට ඕන වේගයකින් ස්පීඩ් එක වැඩි කරගන්න. මෙන්න මේ විදිහට normal කියන එක touch කරලා ඔයාලට ඕන වේගය select කරගෙන හරි ලකුණ ඔබන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඔයාලගේ වීඩියෝ එකට effects වර්ග add කරගන්නේ කොහොමද කියන එක. ඔයාලට පුළුවන් මෙතන settings වල යටටම ගිහිල්ලා effects කියන icon එක click කරන්න. effects කියන icon එක click කරාම video effects හම්බ වෙනවා ඔයාලට. මෙතනින් ඔයාලා දාගන්න ඕන free කියන ඒවා විතරයි. මොකද pro කියලා තියෙන ඒවයි free කියලා තියෙන ඒවයි වෙනස්. free කියන්නේ ඔයාලට CapCut එකෙන් නොමිලේ හම්බෙන effects. ඒවා පාවිච්චි කරන්න කිසිම මුදල් ගෙවීමක් කරන්න ඕනේ නෑ. මෙන්න මේ විදිහට. එතකොට මේ pro කියන ඒවයි diamond එකක් පෙන්නන ඒවයි පාවිච්චි කරන්න ඔයාලට යම්කිසි මුදලක් CapCut එකට ගෙවන්න සිද්ධ වෙනවා. ගෙවීමක් සිදු කරනවට වඩා ඔයාලට තියෙන free items වලින් පාවිච්චි කරලා බලන්න. මේ විදිහට ඔයාලගේ වීඩියෝ එකට free items උත් ගොඩක් දීලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ effect එක ඔයාලට ඕන තැනට දාගන්න. ඒ වගේම effect එක යන්න ඕන දුර, ඒ කියන්නේ effect එක කොච්චර දුරකට වීඩියෝ එකේ තියෙන්න ඕනද කියලාත් ඔයාලට මෙන්න මේ effect එක touch කරාම හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වැදගත්ම දෙයක් තමයි ඔයාලගේ වීඩියෝස් වලට copyright වදිනවා music එකට. copyright වදින්න නැති music download කරගන්න මම වීඩියෝ එකක් ගේන්නම්. ඊට පස්සේ අපි මෙතනින් back වෙලා මෙතන audio කියන icon එක උඩ click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන extract කියන button එක click කරාම ඔයාලට හම්බ වෙනවා කොහොමද ඔයාලගේ වීඩියෝස් වලට music තෝරගන්න ඕනේ කියන එක. මෙතනින් device කියන එක උඩ touch කරලා ඔයාලගේ device එකේ save වෙලා තියෙන ඕනම audio එකක් මෙතන plus icon එක click කරලා වීඩියෝ එකට upload කරගන්න පුළුවන්. CapCut එකෙන් තියෙන music තෝරගෙන ඔයාලා copyright වද්ද ගන්න එපා. මගෙත් copyright වැදිලා තියෙන හින්දායි මේ කියන්නේ. ඒකේ හින්දා ඔයාලට music download කරගන්න පුළුවන් විදිහේ option එකක් මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට ඔයාලගේ audio එක play කරලා බලලා කැමති නම් ඇඩ් කරගන්න පුළුවන්.
ඔයාලා මේ තෝරගත්ත ඔඩියෝ එකත් ඔයාලට තවත් එඩිට් කරගන්න පුළුවන්. ඔයාලට ඕන තැනකට අරන් ගිහින් ඔයාලගේ වීඩියෝ එකට අවශ්‍ය ප්‍රමාණයට ඔඩියෝ එක හදා ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට ඔඩියෝ එකට ටච් කරලා බැරියර් එකෙන් ඔයාලට හරියට සෙට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලා තෝරගත්ත ඔඩියෝ එකේ මියුසික් එකේ සවුන්ඩ් අඩු කරගන්නත් මෙන්න මේ වොලියුම් එක පාවිච්චි කරලා ඔයාලට කරගන්න පුළුවන්කම තියෙනවා. සවුන්ඩ් ෆික්ස් කියන එකට ටච් කරලා ඔයාලගේ වීඩියෝස් වලට එකතු කරගන්න පුළුවන් එක එක මියුසික් තියෙනවා. ඒ කියන්නේ චූටි සවුන්ඩ් එකක් තියෙන්නේ ඔයාලගේ මියුසික් කැටගරි එකත් එක්ක තෝරගෙන ෆනි නම් ෆනි, ඒ වගේම vlog ඒවට නම් vlog ඒවට, ඒ වගේම චූටි සවුන්ඩ්ස් මෙතන ප්ලේ කරන්න පුළුවන්කම තියෙනවා. මම දැන් එකක් ප්ලේ කරලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ වගේ ගොඩාක් අයිටම්ස් තියෙනවා ඔයාලට YouTube එක ලස්සන කරගන්න පුළුවන්. රෙකෝඩ් කියන අයිකන් එක උඩ ටච් කරලා ඔයාලට ඔයාලගේ කටහඬ රෙකෝඩ් කරගෙන වීඩියෝ එකට ඇඩ් කරගන්නීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ මේ අය යූස් කරලා ඔයාලට ඔයාලගේ කටහඬ නැතුව ටෙක්ස්ට් එකක් වොයිස් එකක් විදිහට කන්වර්ට් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ ටෙක්ස්ට් ටු වීඩියෝ කියන එකට ටච් කරලා මෙන්න මෙතනට ඔයාලට කියන්න ඕන දේ ටෙක්ස්ට් එකක් විදිහට ටයිප් කරගෙන ඔයාලට ඕන කෙනෙක්ව සිලෙක්ට් කරගන්න පුළුවන් මියුසික් එක දෙන්න. මම එක්සැම්පල් එකක් ඔයාලට පෙන්නන්නම්. ඔයාලට සිංහල ඉංග්‍රීසි වලින් ඕනම භාෂාවකින් මේක කන්වර්ට් කරගන්න පුළුවන් AI වලින්. ඔයාලට මේකේ සවුන්ඩ් එකේ ස්පීඩ් එක වැඩි කරගන්න තියෙනවා. ඔයාලා වීඩියෝස් වලට වොයිස් කරන්න බයයි නම් මේ ටූල් එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. Kohamada. 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 Kohomara. Kohamada. දැන් මම කියා දෙන්න යන්නේ ඔයාලට කොහොමද ටෙක්ස්ට් එකක් වීඩියෝ එකට ඇඩ් කරගන්නේ කියලා. ටෙක්ස්ට් කියන අයිකන් එක ක්ලික් කරලා ඔයාලට වීඩියෝ එකට ටෙක්ස්ට් ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ටයිප් කරලා ටෙක්ස්ට් එකේ කලර් එක ටෙක්ස්ට් එකේ ෆොන්ට්ස් වලිනුත් වෙනස් කරගන්න පුළුවන් ඔයාලා ටයිප් කරගත්ත එක. මෙතනිනුත් ඔයාලා තෝරගන්න ඕනේ ෆ්‍රී දෙන ඒවා. ඒ කියන්නේ කමෙන්ට් එකක් පෙන්වන්න නැති මෙන්න මේ වගේ අයිටම්ස් තමයි ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඒවා තමයි අපිට CapCut එකෙන් ෆ්‍රී දෙන ෆීචර්ස්. ඔයාලා ස්ටයිල් කියන එක උඩ ටච් කරලා ඔයාලගේ කලර් එක වෙනස් කරගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. වගේම ඔයාලගේ ටෙක්ස්ට් එක තවත් වර්ණවත් කරගන්න ඉෆෙක්ට්ස් යොදා ගන්නත් පුළුවන්. මෙතනත් ඔයාලා ෆ්‍රී දෙන ඒවා විතරක් තෝරගන්න බලන්න. මම මෙන්න මේ විදිහට තෝරගත්තා. ඊට පස්සේ ටෙම්පලේට්ස් කියන එක උඩ ටච් කරාම ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඔයාලා ටයිප් කරගත්ත එකට තවත් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.